අයිබෝන් පුතා හැමෝටම අනේවසේ යරබුන් හරි අද එතකොට අපි දෙවෙනි පාඩමට යන්න යන්නේ නේ right මේකේ දෙවෙනි පාඩමේ පොඩි තියෙන මේ grammar review එක චුට්ටක් බැලුවොත් අපි පටන් ගන්න කලින් මේ ඒකේ grammar ටිකක් වැඩිපුර තියෙනවා පුතා. parts 3ක් වගේ හරියටම කිව්වොත් ඊගා අනියෝ ආයෝ ඕයෝ හේයෝ. එතකොට මේ ප්‍රධාන වශයෙන් grammar parts 3ක් තියෙනවා. හරිද? ওই තුන මේකේ ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා පොඩි. දැන් අපි පොතත් එක්කම යන නිසා grammar වෙනමම අරගෙන මම ඕගොල්ලන්ට කතා කරේ නැහැ. හැබැයි දැන් කොරියානු භාෂාවේ වාක්‍යයක් නිර්මාණය වෙනකොට දරුවෝ මේ ඒකට අවශ්‍ය කරන ස්ට්‍රක්චර් එකක් තියෙනවා. හරිද? ඒ ස්ට්‍රක්චර් එක මේ ටෙක්ස්ට් බුක් එකේදී ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේදී ලස්සනට පිළිවෙලට ඒ කියන්නේ ක්‍රමානුකූලව කතා කරලා නැහැ. හරි? grammar පටන් ගන්නකොට ස්ට්‍රක්චර් එක කඩාගෙන ගිහිල්ලා තමයි පටන් ගන්නෙ. නමුත් ඔයා දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් වාක්‍යයක් හදා ගන්නකොට ඒ වාක්‍යයට අදාළව මේ එන්න ඕන කරන ව්‍යුහයක් තියෙනවනේ. දැන් සිංහල වාක්‍යයක් ගත්තොත් එහෙම සිංහල වාක්‍යයක වාක්‍ය රටාව වාක්‍ය කොහොමද විකාශනය වෙන්නේ කියන එක ගැන පොඩි පෙළගැස්මක් තියෙනවනේ ලයින් අප් එකක්. හරි? අන්න ඒ ලයින් අප් එක දැන් ඕගලන්ට ඕන කරනවා පොඩි අයිඩියා එකක් මේකේ තියාගන්න. මොකද මේකේ ලයින් අප් එක පැහැදිලි කරලා ඉස්සරහට යන ස්වරූපයක් නැති නිසා. හරිද? දැන් ගත්තාම සාමාන්‍යයෙන් මෙහෙමයි. අපි ගත්තොත් එහෙම පොයින්ට් විදිහට නිකන් මේක ඔයා දැනුවත් වෙන්නකෝ 1 2 3 කියලා අපි දාගත්තොත් එහෙම එකට එන්න ඕනේ. හරිද? උක්තය. දෙකට එන්න ඕනේ කර්මය. තුනට එන්න ඕනේ ක්‍රියාව. හරි? ඒතර මේ ක්‍රමයට තමයි මේක සාමාන්‍යයෙන් විකාශනය වෙන්න ඕනේ. මේක සිංහල විදිහට බැලුවොත් අපි කියමුකෝ උදාහරණයක් විදිහට අරගෙන ළමයා පොතක් කියවයි. හරි? දෙවෙනි පාඩම පටන් ගන්න කලින් චුට්ටක් මේකේ මේ මොකද්ද මම පැහැදිලි කරන්න කියන එක තේරුම් ගන්න උත්සාහ ගන්න. හරිද? ළමයා පොතක් කියවයි. එතකොට මේ ළමයා කියන්නෙත් පොතක් කියන්නෙත් පුතා මේ ඔක්කොම මොන පදද? අපිට දැන් මෙන්න මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ නාම පද. හරිද? නාම පද තමයි මේ තියෙන්නේ. එතකොට කියවයි කියන්නේ මොකද්ද? මේක ක්‍රියාපදයක්. මේ ඔයා දන්න දේවල් නේ. ක්‍රියාපදයක්. එතකොට නාමපද සහ ක්‍රියාපද තමයි වාක්‍යයකට උවමනා කරන්නේ මේ ලයින් අප් එක හදාගන්න. මොන ලයින් අප් එකද? 1 2 3 කියන මේක. දැන් ඔයා දන්නවනේ ඉංග්‍රීසියේ කතා කරනවා අපි ඉංග්‍රීසි පැටර්න් එක ගත්තොත් එහෙම SVO එකක් නේ තියෙන්නේ. subject verb object නේ. උදාහරණයක් ගත්තොත් I go home. ඕමනේ ගන්නෙ. හරිද? ඒතර go එක දෙකට එනවා. අපි සිංහලෙන් ගත්තොත් SVO නෙවෙයි සිංහලේ තියෙන්නේ SOV එකක්. නේ? ඒතර SOV එක ඉංග්‍රීසි ක්‍රමයට ගත්තොත් එහෙම වරදිනවා. ඉංග්‍රීසි රටාව ඒක නෙවෙයි. ඒ කියන්නේ I home go. මම ගෙදර යනවා. මම ගෙදර යමි. ඒ ක්‍රමය වැරදීනේ. ඒක ඔයා දන්නවනේ. නිකන් අයිඩියා එකක් විතරක් ගන්න. පාඩමට යන්න කලින් පොඩි බ්‍රීෆින් එකක් මම මේ කරන්නේ. හරිද? එතකොට
සිංහලයේදී වෙන්නේ ක්‍රියාපදයේ කෙලවරට යන එකනේ. ක්‍රියාපදයේ කෙලවරට යනවා. දැන් SVO එක තමයි ඉංග්‍රීසි. උදාහරණයක් ගත්තොත් I go home. හරිද? verb එක මැදට ආවා. සිංහලයක SOV එකක්. SOV එකට මේ වාක්‍ය මාරු කළොත් එහෙම ඉංග්‍රීසි එක මාරු කරොත් එහෙම ඒක වැරදි නේ. සිංහල එක කොහොමද දෙන්නේ? මම ගෙදර යනවා. සරලව අපි කොහොම ගමුකෝ? මම ගෙදර යනවා. එතකොට ඊළඟට අපිට තියෙන්නේ කොරියන් එකනේ. ඉංග්‍රීසි එක අපිට මේ වෙලාවේ මාතෘකාවක් නෙවෙයි. නමුත් අපි දන්න එක නිසා ඒ ගැන කතා කරන්න ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ කොරියන් එකනේ. කොරියන් එකේදී තියෙන්නේ ඔයාලට තියෙන වාසිය තමයි පුතා SOV එකක්. ඒ කියන්නේ මේ දෙක සමානයි. මොන දෙකද? සිංහල එකයි කොරියන් එකයි සමානයි. හරිද? මෙන්න කොරියන් එක. සරලව යෝ වලින් ගත්තම කම්නිදා කියලා ගන්නත් පුළුවන්. මේකේ විවිධ පැටර්න්ස් තියෙනවා. චොනන් චිබේ කායෝ. එතකොට ඔයා මේකේ අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ කතාව. මේ දෙන්නගේ ලයින් අප් එක සමානයි. මම ගෙදර වෙනස්කම් සහිතයි යනවා. හරිද? මේ දෙන්නගේ ලයින් අප් එක සමානයිනේ. මෙයා S එකක්, මෙයා O එකක් object, මෙයා verb එකක් ක්‍රියාවක්. ක්‍රියාව අගට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාට තියෙන වාසිය තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඔයාට කියලා තියෙනව නේද? සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරන්න එපා කියලා. එහෙම කරාම මොකද්ද තියෙන අවුල? එහෙම කරාම තියෙන අවුල තමයි මේ පොට පටලෙනවා. හැබැයි ඔයා සිංහලෙන් හිතලා කොරියන් වලින් කතා කරොත් මොකද වෙන්නේ? සිංහලෙන් හිතලා කොරියන් වලින් කතා කරොත් මුකුත් වෙන්නේ නැහැ, හරියටම හරියනවා. ඔයාගේ ඔළුවේ තියෙන්නේ ඔන්න ඔය කතාව. හරි? ඒ කියන්නේ තනිකරම මේ රටාව සිංහල රටාවමයි. ඒ නිසා ඔයාට පීලි පයින්න දෙයක් නැහැ. ට්‍රැක් එක මාරු කරන්න දෙයක් නැහැ. හැබැයි ඊට පස්සේ මේක ඇතුලේ තව වෙනස්කම් තියෙනවා. හරිද? දැන් අපි සිංහල එක ගත්තොත් එහෙම මම කියන එක ඇතුලේ මොකුත් ගැටලුවක් නැහැ. නාම පදේ මම විදිහටම ඉන්නවා. මම කියලා වාක්‍යෙට ගෙනාවා. ගෙදර කියන එක ගත්තොත් එහෙම ඒක එහෙමයි. අපි ගත්තොත් එහෙම ඕක නිකන් වැදගත් විදිහට කියලා නේ වාක්‍ය ලිඛිත භාෂාවට ගෙනාවොත් එහෙම කොහොමද අපි කියන්නේ? මම නිවසට යමි. ඔහොම එන්න ඕනේ නේ? හරි. එතකොට මම කියන කෙනා එහෙමම ඉදිරිපත් කළා. නිවස නැත්තම් ගෙදර කියන කෙනාට ට එකක් එකතු කරා. නේ? එතකොට ක්‍රියාපදේ මොකද්ද? ක්‍රියාපදේ යමිද? නෑ. ක්‍රියාපදේ යනවා. යනවා කියන කෙනා මී වලින් අවසන් කරා කියන පුතා මේක වෙනස් කරලා තියෙන්නේ. මොකද්ද මූලික ක්‍රියාපදේ? මූලික ක්‍රියාපදය යනවා. ඒතර යනවා කියන ක්‍රියාපදය තව ක්‍රියාපදයක් ගන්නම්කෝ. එනවා. යනවා එනවා තව කොච්චර ලිව්වත් මෙහෙම තමයි. දැන් ඔයාලට තේරෙනවද සිංහල ක්‍රියාපදයක තියෙනවා පොදු අවසානයක්. මේ නවා පුතා මේ නවා කියන අවසානය අරගෙන අපිට ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ මෙයා මේක තමයි ඔරිජිනල් එක. ඔරිජිනල් එක අරගෙන යන්න බෑ. මෙයාව වෙන් කරලා ගන්න වෙනවා. වෙන් කරාම කෑලි දෙකක් හම්බෙනවා. මේ පැත්තෙන් තියෙනවා මොකද්ද? ක්‍රියා මූලය. ක්‍රියාවේ මුල් කොටස. මේ පැත්තෙන් තියෙනවා ක්‍රියා අවසානය. හරිද? එතකොට ක්‍රියා අවසානයේ හැම ක්‍රියාපදයකම සිංහලේ පොදුයි. ඔයා නිකමට බලන්න කල්පනා කරලා. ඔයා දන්න ක්‍රියාපද වලට එන්නකෝ. හරි? මේවා නිකන් ඔළුවේ තියාගන්න. ඔයා දන්න ක්‍රියාපද වලට එන්න. යනවා, එනවා, කනවා, බොනවා, දුවනවා, බලනවා.
මේ කොහොම ඉවර වෙන්නේ නවා වලින්නේ. එහෙමනම් ක්‍රියාපදයක අවසානය, ඒ කියන්නේ දැන් කොටස් දෙකක් තියෙනවා කියලා දන්නවනේ. ක්‍රියාවේ මුල් කොටසක් තියෙනවා, ක්‍රියාවේ අවසාන කොටසක් තියෙනවා. ක්‍රියා මූලය සහ ක්‍රියා අවසානය. ඔයා දන්නවා ක්‍රියා අවසානය කියන එක හැමදාම සමානයි. එහෙනම් අපි ඒකට කියනවා පොදු අවසානයක් තමයි සිංහල ක්‍රියාපදවල තියෙන්නේ. දැන් මේ සිංහල කතාව මම කියන්නේ හොඳින් අහගෙන ඉන්න. ඔයා දන්නවා මේක. දන්න බව දන්නේ නැහැ හැබැයි. ඔයා මේක දන්නවා. නමුත් ඔයා මේක දන්න බව දන්නේ නැහැ. මොකද මේකට ඔයා ફોකස් කරන්නේ නැහැ. සහ සිංහල දැන් උසස් පෙළට සිංහල කරන කෙනෙක් හිටියොත් මම මේ කියන විදිහට නෙවෙයි මේක එයාට පැහැදිලි කරන්නේ. මොකද මම මේක පැහැදිලි කරන්නේ සිංහල එක අරගෙන වෙන තවත් ෆොරින් ලැන්ග්වේජ් එකකට ගිහිල්ලා ඒක අල්ලගන්න පහසු වෙන කොටස පමණයි. ඔයා ක්‍රියාපද ගැන මේට වැඩිය දේවල් ගොඩක් දන්නවා ඇති සිංහල කරන කෙනෙක් මෙතන හිටියොත්. හරිද? ඔව්. හැබැයි මම මේ කියන කොටස ගැන සමහරට ඔයා ફોකස් කරලා නැතුව ඇති. ඔයාගේ ගුරුවරයාත් මේ ගැන කතා කරලා නැතුව ඇති. මොකද මම කතා කරන්නේ මේක තව ලැන්ග්වේජ් එකකට ඇප්ලයි කරන්න තියෙන මේ සමානකම ගැන ඔයාට අවබෝධ කරවන්නයි. ඒතර මගේ අරමුණ වෙනයි. ඔයා සිංහල ව්‍යාකරණ අනුකූලව ඉගෙන ගන්නකොට ඔයාගේ අරමුණ සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්න එක නෑ. මගේ අරමුණ ඒක නෙවෙයි. සිංහලයේ මෙන්න මේ තියෙන ලක්ෂණය කොරියන් වලක් තියෙනවා. මෙන්න මේ දේ නෑ. තියෙන එකයි නැති එකයි පෙන්වන කම්පැරිසන් එකක් තමයි මම කරන්නේ. ඒ නිසා මගේ අරමුණ වෙනයි. තේරෙනවද? ඔයා සිංහල කරන කෙනෙක් වුණත් ඔයා මේ ගැන හිතලා නැති වෙන්න පුළුවන් කියලායි මම මේ කියන්නේ. එතකොට ඔන්න දැන් කෑලි දෙකකට ක්‍රියාපදේ කැඩෙනවනේ. කැඩුනහම පොදු අවසානය කියලා එකක් තියෙනවනේ මේ නවා එක පොදුයිනේ. දැන් ඔයාට මේ නවා අරගෙන ගිහිල්ලා වෙන වෙනස්කමක් ක්‍රියාපදයට කරන්න බෑ. මොනවද වෙන වෙනස්කමක් කියලා කියන්නේ? අපි ගත්තොත් යනවා කියන ක්‍රියාපදය හරිද? ප්‍රශ්නාර්ථයට ගත්තොත් කොහොමද කරන්නේ? ප්‍රශ්නාර්ථයේදී එයාට එකතු කරනවා ද. එයාට එකතු කරනවා ද. දාලා ප්‍රශ්නාර්ථය දානවා. අපි ගත්තොත් විධානයක් නම් අපි කියනවා විධාන එක ස්වරූප තියෙනවා. අපි ගමු න. අපි ගත්තොත් යෝජනාවක් විදිහට ක්‍රියාපදයක් ගන්නවා නම් එතකොට ගන්නවා මු. දැන් ඔයාට මම එක කිව්වේ සිංහල ඉගෙන ගන්නකොට මේ ක්‍රමයට සිංහල උගන්වන්නේ නැහැ. මේක මේ මම කොරියන් ක්‍රමයට සිංහල උගන්වන එක. දැන් යනවා කියන ක්‍රියාපදේ අරගෙන ගිහිල්ලා ප්‍රශ්නාර්ථයක් බවට පත් කරන්න මෙයාව එකතු කරන්න වෙනවනේ. හරිද? වෙනකොට සිංහල එකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇත්තටම ගන්නවා නම් ගන්න වෙන්නේ අපිට ග්‍රැමටිකලි ගන්නවා නම් මෙයාව ගන්න වෙන්නේ නවාද කියලයි. එතකොට මොකද මෙයාගෙත් end එකක් තියෙනවා මේ තුනේම end එකක් තියෙනවා. ඒතර මෙයාගේ ද විතරක් ගත්තොත් මෙයාව ගේන්න වෙනවා. ඒ නිසා මෙයා නවාද කියලා ගත්තාම මෙන්න මෙයාව end එක ක්‍රියාපද end එක අපිට අයින් කරන්න පුළුවන් නේ. දැන් පුතා ඉතුරු වෙන්නේ මොකද්ද? ක්‍රියාවේ මූලය පමණයි. ක්‍රියාවේ මූලය පමණයි. හරිද? ඒ කියන්නේ යා. දැන් ඔයා යා අරගෙන එන්නකො මෙතෙන්ද. මෙන්න බලන්න සිද්ධ වෙන දේ. යා ගෙනාව මෙතනින් එකතු කරනවා නවාද. යා ගෙනාව මෙතනින් එකතු කරනවා න. යා ගේනවා මෙතනින් එකතු කරනවා මු. තව මේ වගේ ගොඩාක් තියෙනවා. දැන් ඔයාට තේරෙනවද මේ endings එකතු කර කර තමයි යන්නේ අපි. යනවාද, යන්න, යමු, යමුද, ගියොත් කොහොමද? කාටද ඒවා එකතු කරන්නේ? මෙන්න මේ උදවියට. ක්‍රියාමූල කියන අයට. ක්‍රියාමූලය විතරක් ගන්නේ පොදු අවසානයේ තියාගෙන තවත් end එකක් plug කරන්න බැරි නිසා. පැහැදිලිනේ? එතකොට පුතා දැන් ওই කතාව ඔයාලට තේරෙන්න දෙන්නේ ඔක සිංහලයේ සිද්ධ වෙනවා. ඔයා මේක දන්නවා. හැබැයි ඔයා මේක දන්න බව දන්නේ නැහැ. මොකද ඔයාගේ ફોකස් එක මේකට එන්නේ නැහැ. ඔයා උපන්න සිංහල කෙනෙක් නිසා. එතකොට මම මේක පැහැදිලි කරේ සිංහල ගැන කියන්න නෙවෙයි. මෙන්න මේ වැඩේම තමයි කොරියානු භාෂාවෙදිත් වෙන්නේ. හරිද? ක්‍රියාපදයකට යනකොට ওই ක්‍රියාපදවල ඕකෙත් තියෙනවා මේ අවසානයන්. ක්‍රියාපදවල අවසානයන් තියෙනවා. මේ බලන්න මම ක්‍රියාපද කීපයක් ලියනවා. කාදා. ඔයා දන්නේ ඒවා ඈ. ඕදා.
මොක්තා කිව්වහම දා යන්න තා වෙනවා. ඒක උච්චාරණ විදියක් නේ. ඒක ඔයා දන්නවා. හරිද? දිග එකක් ගත්තොත් එහෙම මේ බලන්නකෝ. මන් නා දා. දැන් පුතා ඔයාලට තේරෙනවද? දා සිංහලට සමානයිනේ. ක්‍රියාපදයක් නම් කොරියානු භාෂාවේ දා යන්නෙන් අවසන් වෙනවා. ක්‍රියාපද විතරක් නෙවෙයි ගුණපද විශේෂණ පද කියලාත් කියනවා. ඒවත් දා වලින් අවසන් වෙන්නේ. උදාහරණයක් විදිහට ඔයා මේවා දන්නවා. යෙප්පදා ලස්සනයි ක්‍රියාවක් නෙවෙයි. චුප්තා සීතලයි. මෙප්තා සැරයි කට දනවා දයියා. මෙප්තා. දැන් ඔයාලට තේරෙනවද? මේවත් අවසන් වෙන්නේ දා වලින්. මොනවද මේවා? දකුණු පැත්තේ තියෙන්නේ ගුණපද. වම් පැත්තේ තියෙන්නේ ක්‍රියාපද. ඒතර කොරියානු භාෂාවේ ක්‍රියාපද සහ ගුණපද සියල්ල අවසන් වෙන්නේ පොදු අවසානයකින්. එතකොට හරිද? දැන් මේක තමයි අර සිංහලෙන් ගත්ත යනවා, එනවා, කනවා, මුණ ගැහෙනවා ඒ පැටර්න් එක. එතකොට ඔයාට සිංහලයේ කරපු වැඩේම මේකෙදිත් කරන්න වෙනවා. මොකද්ද? පොදු අවසානයේ තියෙද්දි තව එකක් එකතු කරන්න බැහැනේ. ඒ නිසා ඔයාට පොදු අවසානයේ ඉවත් කරන්න වෙනවා. මේ හැම දෙයකම වෙනස් කරන්න ගියොත් ඔයාට පොදු අවසානය ඉවත් කරලා ඉතිරි ක්‍රියාමූලය මේ ක්‍රියාමූලය මේකේ ගුණපදයේ මූලය අරගෙන එයාට තමයි එකතු කරන අවසානයක් එකතු කරන්නේ. ඔයා නිකන් අහගෙන ඉන්න මම මේ කරන පැහැදිලි කිරීම. හරිද? right. එතකොට දැන් මොනවද ඔය කියන අවසානයන්? අවසානයන් විදිහට තියෙනවා කාදා කියන ක්‍රියාපදය ගත්තොත් හරිද? මේකට මෙන්න මෙහෙම ක්‍රියා අවසානයන් තියෙනවා. එතකොට තව ඕනනම් ගත්තොත් එහෙම නිදා සහ සම්නිදා ඔය විදිහට තව ගොඩාක් තියෙනවා අවසානයන් තියෙනවා. දැන් පුතා මේවා ඔක්කොම මේ දකුණු පැත්තේ තියෙන අවසානයන්. වම් පැත්තේ තියෙන ක්‍රියාපදේ. ඔයාට කිසි දවසක දකුණු පැත්තේ තියෙන ක්‍රියා අවසානයක් වම් පැත්තේ තියෙන ක්‍රියාපදය මේ විදිහටම තියාගෙන එකතු කරන්න බෑ. මොකක්ද එහෙනම් කරන්න ඕනේ? මෙන්න මෙයාව කපා ඉවත් කරන්න වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඉතුරු උනේ කානේ. හරි. දැන් මෙයාට ප්ලස් කරනවා. ව්‍යාකරණ නීතිය අනුව ආසොරයෙන් මෙයා අවසන් වෙන නිසා එන්න ඕනේ ආයෝ. ඒවා අපි ඉගෙන ගන්නවා ඉස්සරහදී දැන් නිකන් බලන් ඉන්න. එතකොට මේ දෙන්නගෙම එකතුවෙන් අවසාන වචනය කායෝ. ඒ විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙතන තියෙන මේ කොටසෙන් කෙනෙක්ව ගන්න ඕන. එතන දෙන්නෙක් ඉන්නෝනේ. දැන් ඔයා සාමාන්‍යයෙන් දන්නවා දෙන්නෙක් ඉන්නේ ඇයි කියලා. දෙන්නෙක් ඉන්නේ ක්‍රියාපදයේ ස්වර සහ ව්‍යංජන වෙනස අනුව තෝරගන්න. ඒතර දායින් කරලා කවුද දෙන්න මෙතන ඉන්න? පනීදා සහ සම්නිදානේ. හරිද? හරි. මේ දෙන්නගෙන් අනිවාර්යයෙන්ම එකතු කරන්න වෙන්නේ. මෙයාව අවසන් වෙන්නේ ස්වරයකින් නිසා එකතු කරන්න වෙන්නේ නීතිය අනුව පළවෙනියා උඩ එක්කෙනා පනීදා. ඊළඟ ගැටලුව තමයි මේ දෙන්න එකතු වෙනකොට මෙයාට මෙතන තනියම ඉන්න බැහැ. එයා එතකොට මෙතෙන්ට යන්න වෙනවා කවුරු වෙලාද? හල් වෙලා. එතකොට කප් නීදා කියලා ලියවෙනවා. කියවෙනකොට කොහොමද වෙන්නේ? කම් නීදා කියලායි කියවෙන්නේ. ඔන්න වෙනස් කළා. තේරෙනවනේ? ඒතර ඔයාලට තේරෙනව නේද? මෙන්න මේ ක්‍රියාමූලය අරගෙන විතරයි වෙනස් කිරීම කරන්න පුළුවන් ඉන්නේ කියලා. හරි? ඔය කතා කරේ මම ක්‍රියාපදය ගැන. right? ඊට අමතරව දැන් අපි අර කිව්වනේ I go home එක. I go home ගත්තොත් එහෙම මම ගෙදර යනවා. කොරියන් වලින් කරනකොට මම චෝ ගෙදර චිප් යනවා කාදා. ඔන්න වචන ටික. පුතා මම දැන් මේ කියන්න ඔයාලට පටන් ගත්තේ
මෙතන තියෙන මේ ලයින් අප් එක සිංහල එකයි කොරියන් එකයි 100% සමානයි කියන එක. මට ඒක විතරයි මේ වෙලාවේ කියන්න ඕන කලේ. තව දේවල් හැබැයි මේකේ කියන්න තියෙනවා. මොනවද දන්නවද? දැන් මෙතන උක්තය නිසා මෙයා මොකුත් වෙනසක් සිංහලේ නොවුනට මෙතෙන්ට මෙන්න මේ උක්ත ප්‍රත්‍යයේ දාන්න ඕනේ. දැම්මේ නැත්නම් අසම්පූර්ණයි. ගෙදර කියන්නේ ලොකේෂන් එකක්නේ, ස්ථානයක්නේ. ස්ථානයක් නිසා ස්ථානයක් ගැන කතා කරන්න මෙන්න මේ ඒක දාන්න ඕනේ. නැත්නම් අසම්පූර්ණයි. යනවා කියනකොට කාදා කියලා කිව්වට කාදා කියන්නේ මූලික ක්‍රියාපදයක් නිසා මෙයාට එක්කෝ කා යෝ කියලා දාන්න ඕනේ. එහෙම නැත්නම් මෙයා කම් නිදා විදියට සංවිධිතව ඉවර කරන්න ඕනේ. පුතා ඔන්න ඔය නිල් පාටින් තියෙන ටික තමයි ග්‍රැමර් කියලා කියන්නේ. හරි? ඔයාට මේකේ නිල් පාටින් තියෙන ටික තමයි ග්‍රැමර් කියලා කියන්නේ. එතකොට දැන් ඔයාට තේරෙනවද අපි චෝ, චීප්, කාදා වචන විදිහට මුලදී පාඩම් කරනවා. ටිකක් ඔයා මෝරනකොට දියුණු වෙනකොට ඔයා මේවා පද විදිහට අඳුන ගන්නවා. චෝ නාමපදයක්, චිප් නාමපදයක්, කාදා ක්‍රියාපදයක්. දැන් ඔයා නාමපද සහ ක්‍රියාපද ගැන දන්නවා. තවදුරටත් ඔයා දියුණු වෙනකොට ඔයා මේ නිල් පාට කොටස ඉගෙන ගන්නවා. දැන් අපි ගිය සතියේ දක්වාම පළවෙනි පාඩම පුරාට ග්‍රැමර් කොටස් දෙකක් ඉගෙන ගත්තනේ. මට මතක දෙකයි. ඔව්. එතකොට ඔයා මෙන්න මේ ග්‍රැමර් ෆිල් එක කරන්න ඉගෙන ගන්න එක තමයි වාක්‍යයක් හදනවා කියලා කියන්නේ. මොකද නිකම්ම දැන් මම කියන්නේ චෝ තියලා, ගෙදර කියන්නේ චිප් තියලා, යනවා කියන කාදා තිබ්බට වාක්‍යයක් හැදිලා නැහැ. පැහැදිලිද? අවශ්‍ය උපාංග ටික හරි වාගාව. තව හිතන්නකෝ මෙහෙම. ඔයා හදනවා පුටුවක්. ඔයා පුටුවක් හදන්න ලී ටික, ඇන ටික, මිටිය, අඬුව මොන හරි අවශ්‍ය කපන්න කීයද ඔක්කොම ටික ගෙනාවට පුටුවක් එතන නැහැනේ. දැන් මොකද කරන්න ඕනේ? මේක ලස්සනට 1 by 1 පුරුද්දන්න ඕනේ. එකතු කරන්න ඕනේ, ජොයින් කරන්න, ඇසෙම්බල් කරන්න ඕනේ. හරිද? දැන් මේ ව්‍යාකරණ හරහා සිද්ධ වෙන්නේ ඒක තමයි. මම ටිකක් අද ව්‍යාකරණ නෙවෙයි ව්‍යාකරණ ගැන පොඩ්ඩක් ඔයාලට කතා කරනවා කියලා හිතාගත්ත නිසා මේ ටික කිව්වේ. පැහැදිලි නේද? එතකොට වචන තිබිලා විතරක් මදි. ඒ අතර සම්බන්ධය කනෙක්ෂන් එක හදන්නේ ව්‍යාකරණයෙන් නිසා ඔයාට ඒ ව්‍යාකරණ අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? දැන් මේකේ මම කිව්වේ මුලින්ම මම කතාව පටන් ගත්තේ පෙළ ගැස්ම ගැන කතාවක් මේ ටෙක්ස්ට් බුක් එකට එනකොට නැහැ. නමුත් ඔයා මතක තියාගන්න වාක්‍යයක හරිද? වාක්‍යයක රටාව විදිහට ගත්තොත් උක්තය, කර්මය, ක්‍රියාව කියන ඔයා දන්න සිංහලේ ඔය රටාවම කොරියන් භාෂාවේදී ඔයාට මේන්ටේන් කරන්න පුළුවන්. ඔන්න අපිට වාසියක් දරුවෝ. හැබැයි ඔක ඉංග්‍රීසියට ගියොත් S අපේ තියෙන SOV එකක්, ඉංග්‍රීසියේ තියෙන SVO එකක්. ඒ නිසා අපිට හැමදාටම සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරන්න බැරි වෙනවා. ඒ නිසා ඉංග්‍රීසි ගුරුවරු කියනවා සිංහලෙන් හිතන්න එපා, ඉංග්‍රීසියෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. හැබැයි කොරියානු භාෂාව ඉගෙන ගන්නකොට ඔයාට මම බය නැතුව කියනවා ඔයාට පුළුවන් සිංහලෙන් හිතලා කොරියන් වලින් කතා කරන්න. අදාළ තැන්වල මෙන්න මේ ෆිල් එක විතරක් කරන්න. සිංහලෙන් හිතෙන පිළිවෙල කොරියානු භාෂාවේ පිළිවෙලම තමයි. වාසියක් නේ. ඔයාට මේක තේරෙන්න ඕනේ ඈ. ඕක ගැන මම හිතුවා අද පාඩමට කලින් කතා කරනවා කියලා. එතකොට ඔයා ව්‍යාකරණ කියලා මෙන්න මේ කොටස් තමයි එකතු කරගෙන යන්නේ. right. එහෙමනම් දැන් අපි පාඩමට යමු. right. අපි දැන් ඉන්නේ දෙවෙනි පාඩමේ. අද දැන් දෙවෙනි පාඩම මේකේ මාතෘකාව ඔන්න දැන් ඔයා දන්නවා උඩින්ම එනවා කියලා. ඊගොා කියන්නේ දෙවෙනි පාඩම කියන එක. මොකද්ද පාඩමේ මාතෘකාව? යෝගීගා කොළඹෝ යේයෝ. දැන් බලන්නකෝ පටන් ගන්නකොටම මාතෘකාවට එනකොටම ව්‍යාකරණ දාලා මේ ගා. ගා කියන්නේ ඊගා. ඊ සහ ගා වලින් සොරයක් ආව නිසා ගා දැම්මා. කොළඹෝ යේයෝ. යේයෝ කියනකොට මොනවද? ඔයා දන්නවා මේක ඈ? යේයෝ සහ යේයෝ නේ. යේයෝ සහ යේයෝ මේ තියෙන්නේ. යේයෝ දැම්මේ කොළඹෝ කියනකොට සොරයක් නිසා. හරි. ඔය ඉතින් ව්‍යාකරණ තමයි. ව්‍යාකරණ නැතුව මොකුත් කියන්න බෑ. මේ බලන්න නිකන් මම මේ පෙන්නන්නේ නිකන් ව්‍යාකරණ ගැන කතා කරලා වැඩේ පටන් ගත්ත නිසා. තම් ල්. හරිද? යාගි හෙපෝ සේයෝ. යාගි හදා. පොගෝ. මෙතනත් ග්‍රැමර් එකක් තියෙනවා.
හරි ඔය ඔක්කොම ග්‍රැමර්. දැන් ඔයාලට තේරෙනවද වචන විතරක් තිබ්බට මදි. ව්‍යාකරණය ඕන කරනවා නැත්නම් අපිට වාක්‍යයක් හදාගන්න බෑ. හරි? හොඳයි. අපි දැන් පාඩමට එහෙනම් ප්‍රවිෂ්ඨ වෙනවා. මොකද්ද කියන්නේ මෙතන? තවමල් පොගෝ මීළඟ දෙය බලා. මීළඟ දෙය බලා පොගෝ ඉයාගි හෙවසේයෝ කතා කර බලන්න ඔන්න කියනවා. කතා කරන්න කියලා. ඒ කියන්නේ කතා කරන්න කලින් අපිට මෙතන තියෙනවා ට්‍රැක් එකක්. ට්‍රැක් නම්බර් 63. අපි අහමුනේ. ට්‍රැක් එක අහලා ඉන්නකෝ. ට්‍රැක් එකේ තියෙන්නේ මේ බලන්නකෝ. මෙන්න මේක. මම ප්ලේ කරනවා අහන්න 63. 어디예요? 교실이에요. 아말이 무엇을 해요? 아말은 공부해요. ආයි පාරක් දාන්නද? අහන්න 어디예요? 교실이에요. 아말이 무엇을 해요? 아말은 공부해요. හරි. දැන් අපි පොඩ්ඩක් මේක ස්ටඩි කරමු. මොනවද මේකේ තියෙන්නේ? අහනවා ඔදියේයෝ කොහෙද? ඔදියේයෝ කොහෙද? කියෝසිරියේයෝ. කියෝසිල් කියන්නේ පන්ති කාමරේනේ. පන්ති කාමරයයි. කොහෙද? පන්ති කාමරයයි. අමරි මුවසල් හේයෝ අමල් මොනවද කරන්න කියලා අහනවා. අමල් මොනවද කරන්නේ? අමරන් කොම්බු හේයෝ උත්තර දෙනවා. අමල් පාඩම් කරනවා. අමල් පාඩම් කරනවා. දැන් මේවල අවශ්‍ය දෙයක් තිබුත් ඔයා ලියාගත්තට කමක් නැහැ පුතා. අමල් පාඩම් කරනවා. අමාරි මූසල් හේයෝ අමරන් කොම්බු හේයෝ. මේකේ මම දැන් ඔයාට මේ ව්‍යාකරණ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් ආපහු පෙන්නන්න. මේ බලන්නකෝ. යේයෝ ඊයේයෝ ඊ එල් හේයෝ කියනකොටත් එතන ග්‍රැමර් පාර්ට් එකක් තියෙනවා. අන් ආපහු හේයෝ. ඔයාලට තේරෙනවද මේ ඔක්කොම ග්‍රැමර් කියලා? පොඩි සංවාදයක් නේ තියෙන්නේ. හැබැයි පොඩි සංවාදයක්වත් අපිට ගොඩනගන්න බෑ ග්‍රැමර් නැතුවනේ. පොඩි සංවාදයක්වත් ගොඩනගන්න බෑ ග්‍රැමර් නැතුව. හරි. ඉතින් දැන් මේකේ තියෙන ග්‍රැමර් පාර්ට් ටික තමයි අපි ඔය ඉගෙන ගන්නෙ. දැන් මේකේ යේයෝ එක ඊයේයෝ එක කලින් ඉගෙන ගත්තා. ඊට පස්සේ අන් එකත් ඉගෙන ගත්තා. මෙන්න මේක තමයි අද ફોකස් එක මෙතනදී. හරි? right. එහෙනම් දැන් මේ සංවාදය ඔදියේයෝ කොහෙද මේ? අපිට ඕනනම් එහෙම අහන්න පුළුවන්. කියෝසිරියේයෝ කියෝසිල් කියන්නේ පන්ති කාමරය. පන්ති කාමරයයි. අමරි මෝසල් හේයෝ අමල් මොනවද කරන්නේ? ආමාරන් කොම්බු හේයෝ අමල් පාඩම් කරනවා. right. එහෙනම් අපි යනවා දෙවෙනි පිටුවට. ගිහාම 114 පිටුවේ අපි දැන් ඉන්නේ. මෙතන හම්බ වෙනවා ඕහි වාප්‍යහන්. මොනවද මේ කියන්නේ? ඕහි කියන්නේ වචන. වා කියන්නේ සහ ප්‍යහන් කියන්නේ ප්‍රකාශන. ප්‍රකාශන. right? අපිට මෙතන කියනවා තවමල් ඉල්ගොපොසේයෝ මීළඟ දෙය කියවා බලන්න. මීළඟ දෙය කියවා බලන්න කියලා අපිට දීලා තියෙනවා වචන ටිකක්. හරි. අපි නිකන් වචන ටික කියවමු. චිප් නිවස. කොන්වන් උද්‍යානය. කොන්හන් ගුවන් තොටුපළ. කියෝසිල් පන්ති කාමරය.
Pyongwon, රෝහල, Pangchip, බේකරිය, Sijang, වෙළඳපොළ, Shiktang, අවන්හල, Yakuk, ෆාමසිය, Eunheng, බැංකුව, Cafe, කැෆේ, Hakyo, පාසල, Hesa, ආයතනය, Tosoguan, පුස්තකාලය, Myeongsil, රූපලාවන්‍යාගාරය, Pekwajong, අධි සුපිරි වෙළඳසැල, Samushil, කාර්යාලය, Yonghwaguan, සිනමා ශාලාව, Ucheguk, තැපැල් කාර්යාලය, Undongjang. ක්‍රීඩා පිටිය. right. එතකොට ඔය වචන ටිකට අපි ආවා. වචන ටිකෙන් පස්සේ කියවන්න කියපු වචන ටිකෙන් පස්සේ තවමල් පොගෝ ඉයාගි හෙබෝසේයෝ කියලා කියනවා. මොකක්ද ඒ කියන්නේ? තවමල් පොගෝ කියන්නේ මීළඟ දෙය බලා පොගෝ ඉයාගි හෙබෝසේයෝ කතා කර බලන්න. ඒ කියන්නේ කතා කරන්න කියන එකනේ. හරි. මෙතන දැන් පින්තූර සෙට් එකක් තියෙනවා. පින්තූර සෙට් එක තට්ටු 3කින් දීලා දෙනවා. පුතා මේ චං කියන්නේ ඔයා මේක ඉගෙන ගත්තා ගණිතයේදී මහල. චං කියන්නේ මහල. නේ? පළවෙනි මහල, දෙවෙනි මහල, තුන්වෙනි මහල. චුන් කියන්නේ මහලනේ. ඔව්. එතකොට එක එක මහලේ තියෙන මේ දේවල් මේකේ තියෙනවා. දැන් එතකොට යටින්ම බලන්නකෝ උදාහරණයක් දීලා තියෙනවා. මෙතන මේ යෝගිනන් යක්කු ගියේයෝ කියලා. යක්කු කියන්නේ මොකද්ද? ෆාමසි නේ. ෆාමසි කියලා අපි මෙන්න මෙයාගෙන් අඳුන ගන්නවා මේ පින්තූරේ. හරිද? අඳුනගෙන ඒකට වාක්‍යයක් හදලා තියෙනවා. යෝගිනන් යක්කු ගියේයෝ කියලා. පුතා මේකේ තියෙන මැජික් එක තමයි අත්‍යවශ්‍ය කාරණාව තමයි මෙන්න මේ කොටස අපි පික් කරනවා. යෝගිනන් යක්කු ඊයේයෝ. ග්‍රැමර් පාර්ට්ස් දෙකක් තියෙනවා. හරිද? මේ පාර්ට්ස් දෙක හරියට පාවිච්චි කරන්න ඕනේ. දැන් නිකන් ඔක මෙහෙම ගත්තොත් එහෙම මෙන්න මෙහෙම එකක් නේ ඕන කරන්නේ අපිට දිගටම. යෝගි නන් එකත් වෙනස් වෙන්නේ නැහැ නේ. ඔව් නන් එක වෙනස් වෙන්නේත් නැහැ. නන් එක වෙනස් වෙන්නේත් නැති නිසා යෝගි නන් කියලා කෙලින්ම ගන්න පුළුවන්. අරගෙන ප්ලේස් එක මෙතෙන්ට දාලා එක්ක ඊයේයෝ වලින් ඉවර වෙන්න ඕනේ ව්‍යංජනයක් තිබ්බොත්. එහෙම නැත්නම් ස්වරයක් තියෙනවා නම් මොකෙන්ද ඉවර වෙන්න ඕනේ? ඔයා මේක දන්නවා. ඊයේයෝ වලින්. දැන් ওই විදිහට මේ වාක්‍ය ටික අපිට කියන්න මේකේ තියෙන්නේ. තමල් පොගෝ යාගි හිබුසේයෝ කියලා කිව්වනේ. එහෙනම් දැන් මේ උදාහරණය වගේ අපි මේ වාක්‍ය ටික කියමු. වාක්‍ය ටික කියන්න මේ තැන් අඳුරගෙන ඉන්න ඕනේ. තැන් ටික මම ඔයාලට පුළුවන් නේද අඳුර ගන්න? ඕන ලියන්නද? මෙතන තියෙනවා යක්කුක් එක හරිනේ. දෙවෙනි එක ඇවිල්ලා උච්චේගුක් නේ. පේන්නේ. ඔව් උච්චේගුක්. උච්චේගුක්. තුන්වෙනි එක ඇවිල්ලා බැංකුව ඌර පේනවද ඔයගොල්ලන්ට මේ? ඌර තමයි කොරියාවේ වාසනාවේ සංකේතය. මේ බැංකුව මේ. බැංකුවට කියන්නේ මොකද්ද? එන්හෙන්. බැංකුවට කියනවා එන්හෙන්. ඊට පස්සේ මේක හොස්පිටල් නිසා Pyongwon. මේක කොෆි ෂොප් නේ. කොෆි ෂොප් නිසා කපේ. ඊට පස්සේ කැන්ටීන් කියලා තියෙනවා. ශික්තං. උඩින් තියෙනවා සිනමා කියලා තියෙනවා. සිනමා නිසා යොන්හාග්වන්. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මියොන්සිල් නේ. රූපලාවන්‍යාගාරය. කොණ්ඩේ කපන සීන් එකක් මෙතන තියෙනව නෙමෙයි. මියොන්සිල්
මියොන්සිල්. ඊට පස්සේ බේකරිය ෆ්‍රෙෂ් බ්‍රෙඩ් කියලා දෙනවා. බේකරියට අපි කියනවා පාන් ගෙදර කියලා. පං චිප්. පං චිප්. හරි. දැන් ওই වචන ටිකට අර වාක්‍ය නෑ. ඒ වාක්‍යයට මේ වචන ටික ෆික්ස් කරන්නයි ඕනේ. මොනවාද වාක්‍ය? කොහොමද දෙවෙනි වාක්‍යය එන්න ඕනේ? උච්චේගුක් තියෙනවා මෙතන. උච්චේගුක් දාලා මේ වාක්‍ය කියන්නේ පළවෙනි වාක්‍යයේ යොගිනන් යක්කුගියේයෝ. හරි. එහෙනම් යක්කුක් වෙනුවට උච්චේගුක් දැම්මහම ඒකෙත් තියෙනවා ව්‍යංජනයක්. කොහොමද පුතා වාක්‍ය ඉවර වෙන්න ඕනේ? උච්චේගුක් ඊයේයෝ උච්චේගුගියේයෝ කියලායි කියවෙන්නේ. උච්චේගුක් ඊයේයෝ කිව්වත් අවුලක් නෑ. වැරදි නෑ. අර උච්චාරණය අපි ස්වභාවික උච්චාරණයට ගන්නකොට යොගිනන් උච්චේගුගියේයෝ. තුන්වෙනි එක අන්හෙන්. අන්හෙන් කියනකොටත් ඒකෙත් තියෙනවා ව්‍යංජනයක්. ඒ නිසා ඒකටත් එන්න ඕනේ කොහොමද? යොගිනන් අන්හෙන් ඊයේයෝ. දැන් එහෙනම් උත්තර ටික ඔයා ලියන්න. හරි. එතකොට ශික්තං කියනකොට මොකක්ද එන්න ඕනේ? ශික්තං කියනකොටත් තියෙනවනේ ව්‍යංජනයක්. හරිද? ඒ නිසා එන්න ඕනේ ශික්තං ඊයේයෝ. යොගිනන් ශික්තං ඊයේයෝ කියලා එන්න ඕනේ. ඊට පස්සේ හත්වෙනි එක යොන්හා ගුවන් කිව්වහම එතනක් තියෙනවනේ පුතා ව්‍යංජනයක් මේ. ඒ නිසා යොගිනන් යොන්හා ගුවන් ඊයේයෝ. එතකොට මේක ස්වභාවික උච්චාරණයේදී යොන්හා ගුවනියේයෝ. යොගිනන් යොන්හා ගුවනියේයෝ. ඔම තමයි ඇහෙන්නේ. යොගිනන් යොන්හා ගුවනියේයෝ. මියොන්සිල් කියනකොටත් ව්‍යංජනයක් තියෙනවා. යොගිනන් මියොන්සිල් ඊයේයෝ. ස්වභාවික උච්චාරණයේදී යොගිනන් මියොන්සිරියේයෝ. යොගිනන් මියොන්සිරියේයෝ. යොගිනන් මියොන්සිරියේයෝ. ශිරි සිරි නෙවෙයි ඈ ශිරි. පයනුෂයන්නේ උච්චාරණය වගේ එකක් තමයි ඇහෙන්නේ. මියොන්සිරියේයෝ. right? ඊට පස්සේ පංචිප් එතනත් ව්‍යංජනයක්. යොගිනන් පංචිප් ඊයේයෝ. කොහොමද උච්චාරණය? යොගිනන් පංචිබියේයෝ. පංචිබියේයෝ. චිප් කියන එක ඊයේයෝ එකට එකතු වෙනකොට පයන්න යනවනේ උච්චාරණයේදී බයන්න වෙලා. එහෙමනම් අවසාන උච්චාරණය පංචිබියේයෝ. ඔය විදිහට ඔයාට දේවල් ඕනම දෙයක් දේවල් කියන මෙතන ස්ථානයක් මේ තියෙන්නේ අහවල් තැන කියලා යොගිනන් දාලා තැනට අදාළ වචනේ දැම්මා. ඊට පස්සේ සොරේ නම් යේයෝ ව්‍යංජනේ නම් ඊයේයෝ දැම්මා කිව්වා. එතකොට මේ වාක්‍ය වගේ දිගටම ඔයාට වාක්‍ය ඕන දෙයක් කියා ගන්න පුළුවන් වෙනවා. හරිනේ? right. ඒක ප්‍රැක්ටිස් කරන්න.
අපි 115 පිටුවට යනවා ඊළඟට ගිහාම පළවෙනි ව්‍යාකරණ කොටස හම්බෙනවා මේ පාඩමේ. ව්‍යාකරණ කොටස තමයි මෙයුන්සා එකක් තියෙන නාමපද වලට මෙයුන්සා කියන්නේ නාමපද නාමපද වලට ඊගා. ඔන්න දැන් මං අද ක්ලාස් එක පටන් ගන්නකොට උක්ත ප්‍රත්‍ය ගැන කතා කරා නේද? ඒ උක්ත ප්‍රත්‍ය තමයි මේ තියෙන්නේ. උක්ත ප්‍රත්‍ය. උක්තයට යොදන ප්‍රත්‍ය. එතකොට ඔයාට මේක දකින්නකොටම ඩෝංගල අයිඩියා එකක් එනවා. හරිද? මොකක්ද එන ඩෝංගල අයිඩියා එක? මේකේ තියෙනවනේ දෙකක් ඊ සහ ගා කියලා. ඇයි දෙකක් එන්නේ? ඔයාට ඔලුවට එන්න ඕනේ දෙකක් එන්නේ මෙයුන්සා කියන එක වරහන් ඇතුලේ දීලා තියෙනවනේ මෙයුන්සා කියන නාමපදේනේ. ඒතර නාමපදය ස්වරයකින් අවසන් වෙනවා නම් එකක් ව්‍යංජනයකින් අවසන් වෙනවා නම් එකක් විදිහට බෙදෙන්න තමයි යෝගක තියෙන්නේ කියන එක ඔයාගේ ඔලුවට එන්න ඕනේ. හරිද? right. එතකොට කෝකද ස්වරයට කෝකද ව්‍යංජනයට? ඔයාට මෙන්න මේ පොයින්ට් එක මම හැම වෙලේම ඔයාට කියනවා grammar parts දෙකක් ආවොත්. හරිද? ඒ දෙකෙන් එක පැත්තක බිඳුව තිබුණොත් මේ තියෙන්නේ. බිඳුව තියෙන පැත්ත ව්‍යංජනයට හේතු කරන්න මතක තියාගන්න. නිකන් පොඩි common sense එකක් තියාගන්න. හරිද? බිඳුව තියෙන පැත්ත ව්‍යංජනයකින් අවසන් වෙන පදයට හේතු කරන්න මතක තියාගන්න. එතකොට හරි. හරි. එහෙමනම් ව්‍යංජනයට ඊ ස්වරයට ක ඔය විදිහටයි එන්නේ. හරි. දැන් අපි grammar tute එකට යමු. එන්න ඔයාට හම්බෙනවා ඊගා කතන්දරේ. හරි. දැන් මේ නෝට් එක කියවන මොකද්ද කියන්නේ? නාමපදයට පසුව යෙදේ. හරිනේ. මෙයුන්සා කියන එක මෙතන දීලා ඔයා දැක්ක නේද මේ? මෙයුන්සා කියන එක දීලා තියෙනවනේ. ඒ කියන්නේ මෙයුන්සා එකට පස්සේ තමයි මෙයා එන්නේ. හරියටම ගත්තොත් එහෙනම් මෙන්න මේකයි ක්‍රමය. මොකද්ද? මෙයුන්සා ප්ලස් ඊ නැත්තම් කා. ඔහොමයි යෝග එන්න ඕනේ. මෙයුන්සා ප්ලස් මෙයුන්සා එකට තමයි ප්ලස් කරන්නේ ඈ. ඒතර ඒක ඔයා දන්නවා. රයිට්. මේ බලන්නකෝ. නාමපදයට පසුවේදී. දැන් ඒක ඔයා දන්නවා. නාමපදේ වාක්‍යයේ මොකද්ද? උක්තය යන්න දැක්වීම සඳහා භාවිතා කරයි. මං කිව්ව නේද උක්ත ප්‍රත්‍ය කියලා. ඔන්න දැන් ඔයාට තේරෙනවා ඇයි මම අද පාඩම පටන් ගන්න කලින් සිංහල වාක්‍යයක පෙළගැස්මයි කොරියානු වාක්‍යයක පෙළගැස්මයි කියන දෙකම ඉංග්‍රීසියත් උදාහරණයක් ගත්තා. අරගෙන ඔයාට පොඩ්ඩක් මේක පැහැදිලි කරේ කියලා. හරිද? මොකද මම කිව්වාට උක්තය, කර්මය, ක්‍රියාව කියන පිළිවෙලට තමයි සිංහල වාක්‍යයක් හැදෙන්නේ කියලා. ඒතර ඒ පිළිවෙලටම තමයි කොරියානු වාක්‍යයක් හැදෙන්නේ කියලා. එහෙමනම් උක්තයේදී උක්තයට ප්‍රත්‍ය එකතු කරන්න වෙනවා කියලාත් කිව්වා. ඔන්න දැන් ඔයා එතෙන්ට මේක නිකන් හිතෙන් සම්බන්ධ කරගන්න. උක්ත ප්‍රත්‍ය ගැන ඔයා දැනුවත් වෙන්න. උක්ත ප්‍රත්‍ය තියෙනවා දෙකක්. දෙකක් එනකොටම ඔයා දන්නවා දෙකක් එන්නේ ස්වර ව්‍යංජන අනුව කියලා. හරි? right. එහෙනම් මේ බලන්නකෝ. නාමපදය ව්‍යංජනයකින් අවසන් වන්නේ නම් ඊද ස්වරයකින් අවසන් වන්නේ නම් ගාද යෙදේ. හරිනේ? මම ඔයාලට ඒක පැහැදිලි කරා. ඒ විතරක් නෙවෙයි අර ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ක්‍රමයකුත් කිව්වා. බිඳුවක් සහිත පැත්තක් එනවා නම් ඒක ව්‍යංජනයට හේතු කරන්න නිකන් පොඩි common sense එකක් තියාගන්න කියලා. right? හරි. ඒතර ඕක තමයි ප්‍රැක්ටිස් එක. තව පොඩි දෙයක් මේකේ කියනවා ඉස්සරහට ගියාම චෝ සමග ගා යෙදුනහොත් යෙදෙනවනේ. ඒතර මොකක් වෙනවද? චේ ගා වෙනවා. නුගු සමග ගා යෙදුනහොත් යෙදුනහම එය නූගා වෙනවා. දැන් මේක ඔයාට ඕන නම් මෙතනින් පොඩ්ඩක් මෙන්න මෙහෙම ලියා ගන්න. ඔන්න ඕක පොඩ්ඩක් උතන ලියා ගන්නකො grammar book එකේම චෝ ප්ලස් කා චෝගා නෙවෙයි චේගා නුගු ප්ලස් කා නුගුගා නෙවෙයි
නූගා. නුගුගා කියලා කියන්නේ නැහැ. දැන් පුතා මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන චෝ කියන්නේ මම. චේගා කියන්නේත් මම කියන එකම තමයි. එතකොට ගා එකතු කරලා මොකද්ද උනේ? ගා එකතු කරන් පස්සේ උනේ එයා වාක්‍යයේ උක්තේ බවට පරිවර්තනය වෙච්ච එක. උක්තය දැන් එයා. හරි? නුගු කියන්නේ කවුද? නුගා කියන්නේත් කවුද කියන එකම තමයි. හැබැයි නුගා වුණාම උක්තය සහිත පදයක් බවට මෙයා නාමපදයේ පත් වෙලා තියෙනවා. හරිද? right. දැන් අපි බලමු මේකේ තියෙන උදාහරණ ටික. මේ ටික ඔය පොතේ තියෙන උදාහරණ ටිකම තමයි ඈ. ටෙක්ස්ට් බුක් එකේ තියෙන ටිකම තමයි මේ. right. මේ බලන්නකෝ. චෝ සරාමි සරාම් කිනකොට ඊ යුක්ත ප්‍රත්‍යයෙන් එකතු වෙලා හැදුනා. චෝ සරාම් කියන්නේ අර කෙනා. ඒතර සරාම් කියන නාමපදය ඉවර වෙලා තියෙන්නේ ව්‍යංජනයකින්. ඒ නිසා මොකද්ද ගත්තේ? ඊ. දැන් කොහොමද මේකේ උච්චාරණය? චෝ සරාමි. ප්‍රශ්නයක් අහනවා. නදීරා යේයෝ. දැන් අර පළවෙනි පාඩමේදී කිව්වනේ අපි ස්වරණය ගැන කතා කරනවා කියලා. උච්චාරණය කරන විදිය නදීරා යේයෝ කියන එක ප්‍රශ්නාර්ථයකින් අවසන් කරලා තියෙන නිසා ඔයා මේක ප්‍රශ්නයක් විදිහට අහන්න ඕනේ. චෝ සරාමි නදීරා යේයෝ. අර කෙනා නදීරාද? උත්තරය කොහොමද? නා උත්තරය. නේ චෝ සරාමි ආපහු ඒ විදිහටම උත්තර දුන්නා. මේක උනා වෙනස් කරලා ගන්නත් පුළුවන්. හරිද? චෝ සරාමන් කියලා ගන්නත් පුළුවන්. නමුත් මේක ඒ විදිහටම දීලා තියෙන නිසා ඔයාට ඒක මේ විදිහට දෙන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හරි. චෝ සරාමි උත්තරයක් කොහොමද? නදීරා යේයෝ කියලා ඇහුවා. මේකත් නදීරා යේයෝම තමයි. වෙනසකට තියෙන්නේ මෙතන ක්වෙස්චන් මාක් එකක් තිබ්බා. මෙතන එහෙම මොකුත් නැහැ. එතකොට මේක උච්චාරණය කරනකොට නදීරා යේයෝ ප්‍රශ්නයක් විදිහට අහන්න ඕනේ. උත්තරය දෙනකොට නදීරා යේයෝ ෆ්ලැට් එකේ උච්චාරණය කරන්න ඕනේ. හරි? නදීරා යේයෝ ප්‍රශ්නයක්. චොසරාමි නදීරා යේයෝ උත්තරය. නේ චොසරාමි නදීරා යේයෝ. දෙවෙනි එක බලන්න. නුගා අමාරියේයෝ. නුගා කියන්නේ මොකද්ද දැන්? නුගා කියන්නේ ඔයා කලින් ඉගෙන ගත්ත නුගු කියන එකට ගා ප්ලස් වෙලා ආපු නුගා එක. ඔන්න දැන් ඔයා ඒක දන්නවා. නුගා අමාරියේයෝ. ඒකත් ප්‍රශ්නයක්නේ. ප්‍රශ්නයක් වෙන්න අහන්න ඕනේ. ප්‍රශ්නයක් බව දැනෙන්න. නුගා අමාරියේයෝ. කවුද අමල්? නුගා අමාරියේයෝ. කවුද අමල්? උත්තරේ තමයි චෝ. චෝ. උත්තරේ චෝ. දැන් චෝට ගා එකතු කරාම මොකක් වෙනවා කියලාද ඔයා උඩින් ලියාගත්තේ? චෝට ගා එකතු වුනහම චේගා වෙනවා. එහෙමනම් උත්තරයට එන්නේ කොහොමද? චේගා අමරියේයෝ. චේගා අමරියේයෝ. ප්‍රශ්නය නුගා අමරියේයෝ. චේගා අමරියේයෝ. මමයි අමල්. මමයි අමල්. මම තමයි අමල්. මම අමල්. ඊට පස්සේ හජංශිල්. හජංශිල් කියනකොට ව්‍යංජනයකින් අවසන් වෙනවා. ඒ නිසා ඊ එකතු කරා. ඕදි යේයෝ. මේක ප්‍රශ්නයක් විදිහට අහන විදිහ අපි ගිය සතියේ වල ඉගෙන ගත්තානේ. ඕදි යේයෝ කියන්නේ කොහෙද කියන එක. හජංශිරි. පුතා මෙතන සිල් කියන එක ශිල් වෙලයි ඇහෙන්නේ. නිකන් සිංහලෙන් කිව්වොත් එහෙම මෙන්න මෙහෙම ශිල්. හරි? නිකම්ම නිකන් සිල් නෙවෙයි. පොයට ගන්න සිල් නෙවෙයි ඈ. මේ උච්චාරණය හජංශිල්. හජංශිල්. මේ උච්චාරණය ඔයා පුරුදු වෙන්න. හජංශිල්. හජංශිරි ඔදියේයෝ වැසිකිළිය කොහෙද? චොගි කියන එක දානවා උත්තරයට. හරිද? චොගි කියන්නේ අර අතන කියන එකයි. ඒකට සොරයකින් ඉවර වෙච්ච නිසා ගා එකතු කරා. අපේ ව්‍යාකරණය හජංශිරියේයෝ කියලා උත්තරේ හැදුවා. වැසිකිළියයි. අර තමයි වැසිකිළිය. ඔය විදිහට තමයි ඔක සිංහලට පරිවර්තනය වෙන්නේ. චොගි ගා හජංශිරියේයෝ. right. දැන් ග්‍රැමර් බුක් එකේ ඔය තියෙන ග්‍රැමර් පාර්ට් එකම තමයි ඔයාගේ ටෙක්ස්ට් බුක් එකේ මේ උදාහරණ විදියට අරන් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අරගයි මේකයි දෙකම එකයි ඈ. මේ තියෙන්නේ. චොසරාමි නදීරායේයෝ. නේ චොසරාමි නදීරායේයෝ. නුගා අමාරියේයෝ. චේගා අමාරියේයෝ. හජංශිරි ඕදියේයෝ. චොගිගා හජංශිරියේයෝ. හරි? දැන් ඔයාලට වැඩේ තේරුණානේ. දැන් මේක ප්‍රැක්ටිස් කරන්න තියෙනවා අපිට. ඊ ගා හරියටම ප්ලේස් කරලා
ප්‍රැක්ටිස් කරන්න තියෙනවා ඊළඟට මෙන්න අභ්‍යාසය. මොකද කියන්නේ? Tom Theoral Wansonghago Yagi Heboseo. ඊළඟ සංවාදය සම්පූර්ණ කර Wansonghago Yagi Heboseo. කතා කර බලන්න. මීළඟ සංවාදය සම්පූර්ණ කර කතා කර බලන්න. Tom Theoral Wansonghago Yagi Heboseo. right. දැන් මෙතන තියෙනවා පෝගී එක. ඔයා දන්නවා පෝගී කියන්නේ උදාහරණය. කා සහ නා ඉන්නවා. A සහ B කියලා ඒකත් ඔයා දන්නවා. ඉගොත් කියන එක ව්‍යංජනයකින් අවසන් වෙච්ච නිසා ඊ දැම්මා. ඊ දාලා ප්‍රශ්නයක් අහනවා. ඉගොෂි සච්චිනි චෙගියේයෝ. ඉගොත් කියන්නේ මේක. සච්චිනි කියන්නේ සචිනි. චෙක් කියන්නේ පොතනේ. දැන් මොකද්ද මේකේ තේරුම? ඉගොෂි මේක සච්චිනි කියන්නේ සචිනිට. සචිනි ගේ කියන එක තමයි ඔය අදහස් කරන්නේ. චෙගියේයෝ පොතද ප්‍රශ්නයක් අහන්නනේ. චෙගියේයෝ ඉගොෂි සචිනි චෙගියේයෝ මේක සචිනිගේ පොතද? උත්තරේ කොහොමද? නේ කියන්නේ මොකද්ද පුතා? ඔව් කියන එකනේ. ඕ නෙවෙයි ඔව්. ඔව් නේ. ඉගොෂි සචිනි චෙගියේයෝ. ඒතර උත්තරය මේක සචිනිගේ පොත. ඔව් මේක සචිනිගේ පොත. දැන් ඔයාලට තේරෙනවද මේ හිස්තැන් දෙකටම ස්වර ව්‍යංජන බලලා අදාළ උක්ත ප්‍රත්‍ය එකතු කරන එක තමයි අපේ ජොබ් එක. අපේ ජොබ් එක ඕක. දැන් කොහොමද වෙන්න ඕනේ? හරි. දැන් බලමු කොහොමද මේක එන්න ඕනේ කියලා. මෙන්න බලන්න. චෝසරාම් කියනකොට මේකේ ව්‍යංජනයක් තියෙන නිසා මෙතෙන්ට එන්න ඕනේ ඊ එක. චෝසරාමි ඉමින්හු යේයෝ නේ. චෝසරාමි ඉමින්හු යේයෝ. දෙක. හක්යෝ සොරයක් නිසා ගා. හක්යෝ ගා ඔදියේයෝ චොගිගා හක්යෝ යේයෝ. ඔදිගා ශික්තං යේයෝ අංක 3. ඔදිගා ශික්තං යේයෝ කොහෙද ආපන ශාලාව? චෝගිගා ශික්තං යේයෝ. නුගා අමරියේයෝ අංක 4. නුගා අමරියේයෝ ඊසරාම් යි අමරියේයෝ. පැහැදිලිද? ඔය විදිහට තමයි උත්තර ටික එන්න ඕනේ. right. දැන් මම මේකේ තේරුම පැහැදිලි කරන්නම්. එක චෝසරාමි ඊමුන්හු යේයෝ අර කෙනා ඊමින් හෝද. උත්තරේ මොකද්ද? ඔව් නේ. ඔව් අර කෙනා ඊමින් හෝ එච්චරයි නේ. ඒ ඇති ඉමින් හෝ. හක්යෝගා ඔදියේයෝ පාසල කොහෙද? හක්යෝගා ඔදියේයෝ පාසල කොහෙද? චොගිගා හක්යෝයෝ අරක නැත්තම් අතන කියලා ගන්නත් පුළුවන් ඈ. අතන පාසලයි. ඔදිගා ශික්තං යේයෝ කොහෙද අවන්හල? අතන අවන්හලයි. හතර. නුගා අමරියේයෝ කවුද අමල්? ඊසරාමි අමරියේයෝ මේ
කෙනා අමල්. මේ කෙනා අමල්. ඊ සලාමි ආමාරියේයෝ.